1890 ගණන් වල ස්විට්සර්ලන්තයේ තියෙන හරි ප්‍රසිද්ධ යුනිවර්සිටි එකක් ස්විස් ෆෙඩරල් පොලිටෙක්නික් කියලා. අවුරුදු 16ක කොළු ගැටේ මෙන්න මේ යුනිවර්සිටි එකට එනවා එන්ට්‍රන්ස් එක්සෑම් එක කරන්න 1895 දී. එයා ගැන ඒ වෙනකොට ටීචර්ස්ලා කියන්නේ he is lazy, he is undisciplined, he is slow කියලා. කිව්වා වගේම පළවෙනි පාර එක්සෑම් එක ෆේල් වෙනවා. ඊට පස්සේ අමාරුවෙන් මහන්සි වෙලා දෙවෙනි පාර කොහොම හරි එක්සෑම් එක ගොඩ දා ගන්නවා. ඊට පස්සේ ඩිග්‍රී එකත් මේ යුනිවර්සිටි එකෙන්ම ගන්නවා. එයාට ඕන වෙන ඇකඩමික් කෙනෙක් වෙන්න. ඒක හින්දා එයා මේ යුනිවර්සිටි එකට ඇසිස්ටන්ට් ලෙක්චරර් කෙනෙක් වෙන්න ඇප්ලයි කරනවා. රිජෙක්ට් වෙනවා. එකපාරක් නෙමෙයි ගොඩ පාරක් රිජෙක්ට් වෙනවා. ඊට පස්සේ එයා ගොඩාක් යුනිවර්සිටි වලට ඇප්ලයි කරනවා. ඒවෙනුත් රිජෙක්ට් වෙනවා. අවුරුදු 2ක් තිස්සේ try කළා. බැරිම තැන පේටන්ට් ක්ලාක් කෙනෙක් විදිහට ස්විට්සර්ලන්තේ පේටන්ට් ඔෆිස් එකේ වැඩට යනවා. එතන ඉඳන් මෙයා මෙයාගේ ඇකඩමික්ස් ටික කරගෙන යනවා. මේ විදිහට පේටන්ට් ක්ලාක් කෙනෙක් විදිහට වැඩ කරපු මේ කොළු ගැටයා 1905 දී ලෝකෙම හොල්ලන ෆිසික්ස් පේපර්ස් 4ක් එළියට දානවා. ඒ විතරක් නෙමෙයි 1921 දී ෆිසික්ස් වලට නොබෙල් ප්‍රයිස් එක දෙනවා. මේ පේටන්ට් ක්ලාක්ගේ නම ඇල්බර්ට් අයින්ස්ටයින්. පුතා ඇල්බර්ට් අයින්ස්ටයින් වත් රිජෙක්ට් වෙච්ච ලෝකෙක නම් ඔයා ඉන්නේ. ඔයාගේ රිජෙක්ෂන් ගණන්